වයසමින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එක ගැන කිව්වොත් ටිකක් වෙනස් විදිහ වීඩියෝ එකක්. අපි හැමෝටම එදිනදා ජීවිතයේ කාර්යබහුලත්වයත් එක්ක අත්විඳින්න වෙන ටොපික් එකක් ගැන කතා කරන්න ඕනි කියලා මට හිතුණා. ස්ට්‍රෙස් නැත්තම් ආතතිය කියන්නේ මොකක්ද? සරලවම කීවොතින් මේක චිත්තවේගීව ක්‍රියාත්මක වන පීඩාකාරී තත්ත්වයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. මේ නිසා අපේ ශරීරයත් භෞතිකව රියැක්ට් කරන්න පටන් ගන්නවා. ආතතිය ගැන කතා කරනකොට ආතතිය කොටස් කිහිපයකින් මනෝවිද්‍යාවේදී කතා කරනවා. හැබැයි ඔයා දැනගන්න ඕනි දේ තමයි කිසිම විටකදී ආතතිය කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි. මනෝවිද්‍යාවේදී කතා කරන විදිහට සමහර ආතති තත්ත්වයන් අපේ ජීවිතේ කොටසක් වගේම අපිට අභිප්‍රේරණයක් ගේන්නත් පුළුවන්. උදාහරණයක් ගත්තොත් එක්සෑම් එකකදී ගොඩක් වෙලාවට අපි පාඩම් කරන්නේ අපිට ස්ට්‍රෙස් වැඩි වුණාම නේද? මොකද ස්ට්‍රෙස් එක නිසා තමයි අපි පාඩම් කරන්න පොළඹවන්නේ අපේ මනස. අන්න ඒ වගේ අපිට අභිප්‍රේරණයක් ගේන්නත් මේ ආතති තත්ත්වයන්ට පුළුවන්. එදිනදා ජීවිතයේදී අපි ගෙවන බිසි ලයිෆ් එකත් එක්ක අපේ හිත නිදහස් කරගන්න සමහර විට වර්ක් ලෝඩ් එකත් එක්ක ස්ට්‍රෙස් වැඩි වෙලා ඉන්න වෙලාවට පොඩ්ඩක් රිලීස් වෙන්න, රීෆ්‍රෙෂ් වෙන්න මොන හරි තිබුණා නම් හොඳයි කියලා හිතන වාර ගන්න අනන්තයි නේද ඔයාට. අන්න එහෙම හිතපු ඔයාගේ හිත ටිකක් නිදහස් වෙන්න, රීෆ්‍රෙෂ් වෙන්න පුළුවන් හරි අපූර්ව කලාවක් ගැන කියලා දෙන්න තමයි මේ හදන්නේ. ඒ තමයි මණ්ඩාලා නැත්නම් මණ්ඩලා කියලත් කියනවා. මේ කලාව පේන්ටින් වගේම ඩ්‍රෝවින් ආශ්‍රිත කලාවක්. යම්කිසි ජ්‍යාමිතීය වින්‍යාසයක් පදනම් කරගෙන විවිධ හැඩතල වලින් අඳින ලද හරි අපූර්ව කලාවක් විදිහට මේ කලාව නිර්මාණය කරනවා. ඉතින් මේ මණ්ඩාලා නැත්නම් මණ්ඩලා කියන කලාව ආගමික වගේම මනෝවිද්‍යාත්මක වශයෙන්ුත් ඉතාමත් වැදගත් වෙන කලාවක්. මනෝවිද්‍යාත්මකව ගත්තොත් අපි එදිනෙදා ගත කරන කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මුදවලා රීෆ්‍රෙෂ් කරලා අපේ මනස හරි සැහැල්ලුවෙන් තියන්න පුළුවන් කලාවක් තමයි මේ මණ්ඩලා ආර්ට් කියන්නේ. මේ මණ්ඩාලා කලාව මගින් අපිට මොනවාද ඇත්තටම ලැබෙන්නේ? අපිට ලැබෙන ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. ඒ අතරින් මේ මං කියන ප්‍රයෝජන ඇත්තටම අපේ මනස රිලැක්ස් කරගන්න අපිට ගොඩාක් වටිනවා. මණ්ඩලා ආර්ට් මගින් අපිට ලැබෙන ප්‍රධානම ප්‍රයෝජනය තමයි අපේ ශරීරය, මනස සංසුන් කරගන්න උදව් කරන එක. ඒ වගේම ඔයාගේ ආතතිය, කාංසාව, කනස්සල්ල, මානසික ඔයා විඳින පීඩන තත්ත්වයන් අවම කරගන්නත් ඔයාට උදව් කරනවා. මණ්ඩාලා කලාව කියන්නේ අපේ ශරීරය වගේම මනසත් සංසුන් කරගෙන අපි නිර්මාණය කරන කලාවක් හින්දා ඔයා කරන කාර්යයන් වල අවධානය, ඒකාකාරීත්වය තියාගෙන ඔයාට වැඩ කරන්න උදව් කරන්න මේ කලාවට පුළුවන්. ඒ වගේම ස්වයං නිර්මාණශීලීත්වය ඇති කරන්නත්, ඔයාගේ ඇතුළේ හැංගිලා ඉන්න කලාකාරයාව එළියට ගන්නත් ඔයාට උදව් කරනවා. මණ්ඩලා කලාවෙන් ඔයාගේ විවේකයේ අර්ථවත්ව ගත කරන්නත්, විනෝදාත්මක අත්දැකීමක් ඔයාට ලබා දෙන්නත්, ඔයාව රීෆ්‍රෙෂ් කරන්නත් ඔයාට උදව් කරනවා. ඉතින් මේ වෙනකොට වෙළඳපොලේ ඉතාමත් අඩු මුදලට මේ මණ්ඩාලා ආර්ට් තියෙන පේන්ටින් බුක් ගන්න පුළුවන්. අපි දන්නවා අපිට පොඩි කාලේ සත්තුන්ගේ රූප, එතකොට මල්වල රූප, මේ වගේ විවිධ රූප තියෙන රූප පොත් අපිට හම්බෙනවා පාට කරන්න. ඒ වගේම ඩ්‍රෝයින් පොත්වල අපි විවිධ පාටවලින් අපේ නිදහස් සිතුවිලි පාට කරනවා, අඳිනවා. ඉතින් මේ පුංචි කාලේ අපි නිදහස් සිතුවිලි අපිට ඒ විදිහට ලස්සනට එක එක පාටවලින් පාට කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ලස්සන ළමයෝ වයස කියන්නෙම ඉලක්කමක් විතරයි. අපි කොච්චර වයසට ගියත් අපි තුල ඉන්න කලාකාරයව මැරෙන්න දෙන්න එපා. මොකද ඒ කලාකාරයාට පුළුවන් අපිට අලුතින් හුස්ම ගන්න උගන්වන්න.
ඉතින් ඔයත් කාර්ය බහුලත්වය නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් නම් මේ වගේ කලාවකට ඔයාගේ හිත යොමු කරන්න. හිස් පිටුවක විවිධත්වයෙන් අඳින ජාමිතීය හැඩතල එකතුවක්. නේක වර්ණ පාට පැන්සල් වලින් හරි අපූරුවට මවන කලාවකට පුළුවන් ඔයාගේ ශරීරය අභ්‍යන්තරයේ ඉන්න කලාකාරයව අවදි කරන්න. ඒ කලාකාරයට පුළුවන් ඔයාගේ නිදහස් සිතුවිලි එක්ක ඔයාව ජීවත් කරන්න. ගැඹුරු හුස්මක් එක්ක ඔබවම හොයාගන්න. ඉතින් මගේ ලස්සන ළමයෝ අදට ගිහින් එන්නම්. හැමදාම කියනවා වගේ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.